good day to you. අද ඔයගලන්ට මම කියලා දෙන්නේ මේ වීඩියෝ එකෙන් කොහොමද ඔයා වාගේ ආදරවන්තයාට තමන්ගේ girlfriend, boyfriend, husband, wife මේ Valentine's Day එකේදී greet කරන්න කොහොමද කියන එකයි. English වලින්. ඒක WhatsApp message එකකින් ඔයා යවන්න පණිවිඩයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් greeting card එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා එයාට දෙන gift එකේ ඔයා ලියලා දෙන words ටික වෙන්න පුළුවන්. මේ කැමති ආකාරයකින් ඔයාට ඒ අදහස් ප්‍රකාශ කරන්න ඕන කරන English sentences මම ගොඩාක් අද ඔයගොල්ලන්ට කියලා දෙනවා. හොඳයි අපි එහෙනම් මුලින් බලමු ඔයා girl කෙනෙක් නම් ඔයාගේ boyfriend කොහොමද ඔයා wish කරන්න කියලා. පළවෙනි sentence එක. You are the man who owns my heart. ඔයා තමයි මගේ හදවතේ අයිතිකරු. You are the man who owns my heart. Second sentence එක වෙන්නේ Happy Valentine's Day my ඊට පස්සේ වර දාන්න පුළුවන් එක love කියලා. එහෙම නැත්නම් sweetheart කියන්න පුළුවන්. එහෙම නැත්නම් handsome එහෙම කියන්නත් පුළුවන්. right? එතකොට ඔයා ලියන්න ඕනේ එකයි එකකින් Happy Valentine's Day my love. Happy Valentine's Day my sweetheart. Happy Valentine's Day my handsome. ඔය තුනෙන් කැමති ඒ වචන තුනෙන් කැමති එකක් දාලා ඔයාගේ greeting එක wish එක ලියන්න පුළුවන් එයාට. Third one. Happy Valentine's Day to the love එහෙම නැත්නම් sweetheart who owns my heart. Happy Valentine's Day to the love එහෙම නැත්නම් sweetheart who owns my heart. මගේ හදවතේ අයිතිකරු who owns my heart. එයාට wish කරනවා. ඊළඟ greeting එක Today I celebrate you and our love together in my heart. අද මම සමරනවා ඔයාගේ මගේ ආදරේ මගේ හදවතේ. සමහරට ඒ දෙන්න මුණ ගැහෙන්නේ නැතුව ඇති. පිටරටක ඉන්නවා වෙන්න පුළුවන් නැත්නම් ලංකාවේ දුර පළාතක ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට වාට පුළුවන් මේ greeting එක යවන්න. You are my favorite person in this world. You are my favorite person in this world. ඔයා තමයි මේ ලෝකේ ඉන්න මම ආසම කරන කෙනා. Next greeting එක ඊළඟ greeting එක My heart chose you. මගේ හදවත ඔයාව තෝරගත්තා. And it will always choose you. එයාගේ හදවත හැම වෙලාවෙම ඔයාව තෝරගන්නවා. හොඳයි ඒ තමයි ඔයාට husband එහෙම නැත්නම් boyfriend commonly කියන්න පුළුවන් greetings. right. දැන් අපි බලමු විශේෂයෙන්ම කොහොමද ඔයාගේ boyfriend කොහොමද specially wish කරන්න කියලා. පළවෙනි sentence එක. Happy Valentine's Day to the guy එහෙම නැත්නම් love. ඔය දෙකෙන් කැමති එකක් ඔයාට කියන්න පුළුවන්. Happy Valentine's Day to the guy එහෙම නැත්නම් love who still gives me butterflies. Who still gives me butterflies. ඒ කියන්නේ එයාගේ ආදරය මුල් කාලේදී බොහොම ප්‍රීතිදායකව තිබුණා. ආදරෙන් සන්තෝෂයෙන් ඒගොල්ලෝ හිටියා. ඒ තත්ත්වය තාමත් එයා පවත්වාගෙන යනවා. ඒ කියන්නේ එයාගේ boyfriend. Happy Valentine's Day to the guy එහෙම නැත්නම් love who still gives me butterflies. I am so lucky you are mine. මම හරිම වාසනාවන්තයි ඔයා මගේ නිසා. You are mine. Mine කියන්නේ මගේ. Just a reminder that you are my favorite person today and every day. Can't wait to see you. දැන් ඔයාගේ ආදරවන්තයා බොහෝ දුරක නම් ඉන්නේ. boyfriend ඉන්න ගොඩාක් දුරක නම් පිටරටක වෙන්න පුළුවන්. නැත්නම් ලංකාවෙන් බොහෝ දුරක නම් ඉන්නේ. වට පුළුවන් මේ message එක යවන්න. Just a reminder. Reminder කියන්නේ මතක් කරනවා. Just a reminder that you are my favorite person. ඔයා තමයි මගේ favorite person. කියන්නේ ආසම කරන පුද්ගලයා. You are my favorite person today අදත් and every day හැමදාමත්. Can't wait to see you. ඔයාව හම්බෙනකන් මුණ ගැහෙනකන් මං හරිම ආසාවෙන් ඉන්නේ.
හොඳයි. එහෙනම් දැන් අපි බලමු ඔයාගේ හස්බන්ඩ්ට කොහොමද ඔයා වැලන්ටයින්ස් ග්‍රීටින් එකක් යවන්න ඕනේ කියලා. Happy Valentine's Day to the man who holds my heart and our home together. දැන් මෙතනදී ඔයාට man කියලා දාන්න එක ටිකක් odd වගේ නම් ඔයාට පුළුවන් to the one කියලා දාන්න. කියන්නේ පුද්ගලයාට to the one. එහෙම නැත්නම් to the love ආදරය කරන කෙනා. To the love. එහෙම නැත්නම් ඔයාට කියන්න පුළුවන් to the sweetheart. තමන්ගේ ආදරවන්ත sweetheart who holds my heart. Who holds කියන්නේ අල්ලගෙන ඉන්නවා. Who holds my heart. ඒ කියන්නේ බිරිඳගේ හදවත දරාගෙන ඉන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා කියන එක එයා කියනවා. Who holds my heart and our home. අපේ නිවසයි. මගේ හදවතයි අපේ නිවසයි. ඒ කියන්නේ මුළු ෆැමිලි එක. ෆැමිලි එකම දරාගෙන ඉන්න කෙනාට එයා විශ් කරනවා තමන්ගේ හස්බන්ඩ්ට. හොඳයි. ඊළඟට අපි බලමු. To my forever Valentine. මගේ සදාකාලික වැලන්ටයින් ප්‍රේමවන්තයාට. Thank you for the life we have built. ඒ කියන්නේ එයාත් එයාගේ ස්වාමි පුරුෂයාත් එක්ව ගොඩනගලා තියෙන ජීවිතේට එයා සන්තෝෂයි. ඒ කියන්නේ තමයි එයා ඒ විශ් එකේ කියන්නේ. Every day with you is a gift. Every day with you, every day හැමදාම with you ඔයත් සමග. Every day with you is a gift. gift කියන්නේ තෑග්ගක්. Every day with you is a gift. Life is better with you by my side. Life is better with you by my side. Life is better. ඒ කියන්නේ මොකද්ද? Life is better කියන්නේ ජීවිතේ වඩා හොඳයි. Life is better with you. ඔයත් එක්ක by my side. මගේ පසකින් ඔයා ඉන්නවා නම් නැත්තම් හැම වෙලාවෙම එයාත් එක්ක ඉන්නවා නම් ජීවිතේ ගොඩාක් සන්තෝෂදායකයි කියන එක තමයි එතනින් එයා කියන්නේ. Life is better with you by my side. I would choose you in every lifetime. I would choose you. Choose කියන්නේ මොකද? තෝරගන්නවා. I would choose you in every lifetime. ආයෙත් ඔයා ඉපදෙනවා නම් every lifetime ඒත් මම ඔයාව තමයි තෝරගන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා විදිහට කියන එක. Love you hubby. hubby කියන්නේ husband කියන එකට ආදරෙන් කියන එක. Love you ආදරේ. Love you hubby. දැන් මම සම්පූර්ණ ටෙක්ස්ට් එකම කියන්නම්. Life is better with you by my side. I would choose you in every lifetime. Love you, hubby. ඒ තමයි ඔයාගේ හස්බන්ඩ්ට එහෙම නැත්නම් බොයිෆ්‍රෙන්ඩ්ට ඔයාට විශ් කරන්න පුළුවන් greetings. හොඳයි. එහෙනම් දැන් අපි බලමු බොයිස්ලාට කොහොමද ඒගොල්ලන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි එහෙම නැත්නම් වයිෆ්ට හරි වැලන්ටයින්ස් ඩේ එකේ විශ් කරන්න කියලා. හොඳයි. එහෙනම් අපි පළවෙනියෙන් බලමු ගර්ල්ෆ්‍රෙන්ඩ්ට කොහොමද බොයි කෙනෙක් විශ් කරන්න කියලා. Happy Valentine's Day to the girl. What a girl කියන්න තු sweetheart කියන්න පුළුවන්, love කියන්න පුළුවන්, තමන්ට ආස කරන වචනයක් දාගන්න. Happy Valentine's Day to the girl who stole my heart and kept it. Kept කියන්නේ තියාගත්තා. Happy Valentine's Day. සුබ Valentine's Day එකක් එයා ප්‍රාර්ථනා කරනවා to the girl. ගැහැණු ළමයාට who stole my heart. ඒ ගැහැණු ළමයාගේ හදවත හොරකම් කරගෙන තියෙන්නේ. And kept it. එයා ළඟ දැන් ඒක තියන් ඉන්නවා. ඒ කියන්නේ එයාගේ ලෝකය බවට පත් කරගෙන තිනවා මේ ගැහැණු ළමයා. අපි බලමු ඊළඟ sentence එක. I am so grateful for every second I get to spend with you. මම ස්තුතිවන්ත වෙනවා හැම සෙකන්ඩ් එකකටම. සෙකන්ඩ් කියන්නේ තප්පර කියන එක. Right? I am so grateful for every second. හැම තප්පරයකටම I get to spend with you. ඔයත් එක්ක ගත කරන හැම තප්පරයක් ගැනම මම හරි ප්‍රීතිමත් සන්තෝෂ වෙනවා. ඒවා මාත් එක්ක ඉන්න නිසා මම හරි ප්‍රීතිමත් සන්තෝෂයි. You make everything brighter. දැන් මේ girlfriend හැම දෙයක්ම ලස්සන කරනවා, වැඩි දියුණු කරනවා, ආලෝකමත් කරනවා. You make everything brighter. එයාව අගය කිරීමක් කරන්නේ. දැන් එහෙනම් අපි බලමු හස්බන්ඩ් කෙනෙක් වයිෆ්ට කොහොමද වැලන්ටයින්ස් මෙසේජ් එකක් නැත්නම් ග්‍රීටින් එකක් එවන්න ඕනේ කොහොමද කියන එක. To my beautiful wife. Happy Valentine's Day. You are my world.
to my beautiful wife, mage lassana birindata. Happy Valentine's Day. Santosadayaka Valentine's Dinayak Veva. You are my world. Wa mage loke. Next one. Thank you for being my partner. Thank you for being my partner. Stuti mage partner bawata pat unada. Thank you for being my partner. My best friend. Mage hondama mitraya, yaluwa. And my greatest love. Saha mage usasma adaraya. And my greatest love. I adore you. I adore you කියන එකෙන් යා මූලිකම අදහස් කරන්නේ එයාගේ බිරිඳට එයා ආදරය කරනවා, ගෞරව කරනවා සහ එයාව අගය කරනවා කියන එක. දැන් මම ඔයාලට කියලා දෙන්නම් commonly ඒ කියන්නේ පොදුවේ අපිට තමන්ගේ girlfriend හරි wife ට හරි එහෙම නැත්නම් තමන් ආදරය කරන බලාපොරොත්තු වෙන ආසාවෙන් ඉන්න girl ට හරි තමන් ග්‍රීට් කරන්න එහෙම නැත්නම් විශ් කරන්න කොහොමද කියන එක. පළවෙනි එක Happy Valentine's Day my love. Happy Valentine's Day my love. My love කියන්නේ තමන්ගේ ආදරය කරන එක ගැන කතා කරන my love. You make my world beautiful. වා මගේ ලෝකේ ලස්සන කරනවා. You make my world beautiful. ඊළඟ greeting එක Happy Valentine's Day to the most precious girl in my life. In my life කියන්නේ මගේ ජීවිතේ. Most precious කියන්නේ වටිනාකමින් ඉහළම. Most precious girl in my life. එයා greet කරනවා Happy Valentine's Day to the most precious girl in my life. Next one. Today is special because I have you. Today is special. Special කියන්නේ විශේෂයි. Today is special because I have you. මට ඔයා ඉන්න නිසා. Next one. ඊළඟ එක My heart smiles. මගේ හදවත my heart smiles. හදවත ප්‍රීතියෙන් හිනා වෙනවා smiles because of you. මගේ හදවත ඉතා ප්‍රීතියෙන් My heart smiles because of you. මගේ හදවත ඉතාමත් ප්‍රීති වෙනවා ඔයා නිසා because of you. Next one. Happy Valentine's Day, my queen. Queen කියන්නේ රජිනට. ඒ වගේම ඔයාලට කියන්න පුළුවන් Happy Valentine's Day, my princess. Princess කියලා කියන්නේ රජකුමරිය. Princess. දැන් මම ඔයාලට කියලා දුන්නා greet කරන්න කොහොමද? boys ලට වෙනම greet කරන්න කොහොමද? girls ලට කොහොමද වෙනම greet කරන්නේ? husband ට කොහොමද වෙනම greet කරන්නේ? wife ට කොහොමද වෙනම greet කරන්නේ කියලා ඒ මම කියලා දුන්නට ඔයාලට කැමති නම් ඕකේ අදහස් දැන් ඔයාලා දන්නවනේ. ඒක හන්ද ඕක මික්ස් අප් කරලා ලිව්වට ගැටලුවක් නැහැ. වරද්දන්න නැතුව හරි විදිහට ඒක අරගන්න. එහෙම ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මට WhatsApp කරලා හරි කමක් නැහැ. මම අහගන්න මේක මෙහෙම දැම්මට කමක් නැද්ද කියලා. එතකොට මම ඔයාලට උදව් කරන්නම්. right මගේ WhatsApp number එක මම screen එකේ දානවා. හොඳයි. දැන් ඔයාලට මම කියලා දෙනවා සමහරලාට තමන් ආදරය කරන නමුත් ආදරය ප්‍රකාශ කරගන්න බැරුව ඉන්න අවස්ථාවල් තියෙනවානේ. එන්නේ ඒ වගේ අවස්ථාවකදී කොහොමද මේ වගේ තමන් greeting එකකින් එයාට ඒක ප්‍රකාශ කරන්න කියන එක. right? හොඳයි. එහෙනම් බලමු අපි පළවෙනි sentence එක. Happy Valentine's Day to the most captivating person I know. Captivating කියන්නේ අපි ඉංග්‍රීසි වලින්ම ගත්තොත් attractive. තාමත් ඒ කියන්නේ ලස්සනයි කියන එක attractive. එමත් නැත්නම් වට කියන්න පුළුවන් charming. බොහොම ලස්සනයි. සිත් ඇද ගන්නා සුළු බවක් තියෙනවා. enchanting කියන්නේ වශී කරනවා වගේ ලස්සනක් තියෙනවා. එයා දැක්කම වශී වෙනවා. Happy Valentine's Day to the most captivating person I know. මම දන්න ලස්සනම කෙනා එහෙම නැත්නම් සිත් ඇද ගන්නාම කෙනා Happy Valentine's Day කියලා විශ් කරනවා. ඒතකොට මේ වාක්‍ය තුල සංගවිලා තියෙනවා ඔයාව මම ගොඩාක් අගය කරනවා ඔයා ගොඩාක් වටිනවා කියන දේ. Next one. ඊළඟ එකයි බලමු. Your smile is the only thing I need to see to have a perfect day. Your smile ඔයාගේ සිනහව. Your smile is the only thing එකම දේ ඔයාගේ සිනහව I need මට අවශ්‍ය දකින්න to see
to have a perfect day. ලස්සන දවසක්, perfect කියන්නේ සම්පූර්ණ. ලස්සන දවසක්, perfect day. මට සම්පූර්ණ ලස්සන දවසක් දකින්න මට අවශ්‍ය එකම දෙයයි ඒ වගේ සිනහව විතරයි. මේ හැම එකක් තුළම ගැබ් වෙලා තියෙනවා තමන් අගය කරනවා ඔයාව කියන එක. Thinking of you today. Thinking of you today. අද මං ඔයා ගැන සිතනවා. Well, හොඳයි. More than usual. සාමාන්‍ය දවස්වලට වැඩිය මං ඔයා ගැන අද හිතනවා. හොඳයි එහෙනම් අපි දැන් බලමු. ගර්ල් කෙනෙක් තමන් ආදරය කරන නැත්නම් පොඩි ක්‍රෂ් එකක් තියෙන බොයි කෙනෙක්ට කොහොමද මෙසේජ් එකක් තුලින් ඒක කන්වේ කරන්නේ? කන්වේ කරනවා කියන්නේ අපි ඒක පාස් ඔන් කරනවා නැත්නම් එයාට දැනුම් දෙන්නේ කොහොමද කියන එක. හොඳයි දැන් අපි බලමු. පළවෙනි සෙන්ටෙන්ස් එක. Happy Valentine's Day to the one who's always on my mind. On my mind කියන්නේ මගේ මනසේ නැත්නම් මගේ සිතුවිලි වල. Always නිතරම. Happy Valentine's Day to the one කියන්නේ කෙනා පුද්ගලයා. Happy Valentine's Day to the one who's always on my mind. මගේ මනසේ නිතර නැත්නම් මගේ සිතුවිලි වල ඉන්න හැම වෙලාවෙම ඉන්න කෙනාට Happy Valentine's Day. Next one. You are the hero of all my favorite daydreams. Daydreams කියලා කියන්නේ fantasies. ඒ කියන්නේ අපි සිතින් මවා ගන්නවා daydreams, right? ඒ කියන්නේ dreams අපි දකින්නේ නින්දදීනේ. daydreams කියලා කියන්නේ අපි මනසින් යම් ලෝකයක් නැත්නම් යම් සිද්ධියක් ගොඩනගා ගන්නවා, right? You are the hero. ආත්මයි වීරයා. You are the hero of all my favorite. Favorite කියන්නේ ආසම කරන daydreams වල. Every time I think of you, ඔයා ගැන හිතන හැම මොහොතකම I can't help මට ඒක නවත්ත ගන්න බෑ but smile. ඒ කියන්නේ එයාට වාව මතක් වෙන හැම මොහොතකම එයාගේ මුවකට සිනහවක් එනවා ඒක එයාට නවත්ත ගන්න බෑ. ඒ කියන්නේ වාව මතක් වෙන හැම මොහොතක්ම එයාට හරි සතුටක්. හොඳයි මේ තමයි Valentine's Day එකට ඔයාට යවන්න පුළුවන් ඔයාගේ ආදරවන්තයාට වගේ husband wife යවන්න පුළුවන් හොඳම English greetings ටිකක් wishes ටිකක්. දැන් මේ තියෙන greetings වලින් ඔයා කැමතිම ඔයාට touch වෙච්චම greetings එකක් හරි දෙකක් හරි comment එකක් විදිහට දාන්න. ඒ වගේම ඔයාගේ තව යාළුවෝ ඇති ඒගොල්ලන්ට girlfriendsලා boyfriendsලා ඉන්න යාළුවෝ ඇති ඒගොල්ලන්ටත් මේක share කරන්න. එතකොට ඒගොල්ලන්ටත් පුළුවන් එයාගේ boyfriend girlfriend English වලින් මේ විදිහට greet කරන්න. හොඳයි ඔයා පළවෙනි වතාවට නම් මේ channel එකට ආවේ මම ඔයාට ආරාධනා කරනවා මේ channel එකේ තියෙන අනිත් videos බලන්න කියලා. මොකද ඔයගොල්ලන්ට spoken English ability එක දියුණු කරගන්න මම අලුත්ම ක්‍රමවේදයකට මම videos හදලා මේ channel එකට දාලා තියෙනවා. මේ channel එකෙන් ඔයාට පුළුවන් ඇත්තම විදිහට මාත් එක්ක English වලින් කතා කරන්න. ඒ වගේ videos බලලා practice කරලා ඔයාගේ spoken English ability එක ඔයාට දියුණු කරගන්න පුළුවන්. අද ලෙසන් එකේ ඔයාට PDF ෆයිල් එක අවශ්‍ය නම් ඔයාට පුළුවන් මේ ස්ක්‍රීන් එකේ පේන WhatsApp නම්බර් එකට මට මෙසේජ් එකක් එවන්න ඔයාගේ නමත් එක්ක. එතකොට මම ඒ නම්බර් එකට ඔයාට ඒ PDF ෆයිල් එක එවන්නම්. අද වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ඔයාට පුළුවන් කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන්න. තව කෙනෙක් එක්ක මේක බෙදා ගන්න. ඒ වගේම මම ඔයාට ආරාධනා කරනවා subscribe කරලා channel එකට එකතු වෙන්න. හොඳයි එහෙනම් අපි අලුත්ම වීඩියෝ එකකින් ලබන සතියේත් මුණ ගැහෙමු. Finally, I wish each of you a happy Valentine's Day with your lover. See you next time.